අද අපි රොටි හදන්න හදන්නේ. යන්න හැදුවේ දැන් කඩේට ගිහිල්ලා පාන් පිටි අරන් ඇවිල්ලා රොටි ටිකක් හදන්න අපේ යාළුවෙක් ඇයි ගෙට උඩ තියෙන සුපිරි ගල් ගුහාව. ඒකේ රොටි හදන්න හැදුවේ. කඩේට යනවා. පාන් පිටි වගේක් ගේ. අපි ගිහින් බලමු. අපේ බොකයත් එක්ක යනවා. පාන් පිටි ගේන්න ගෙදර එක්කෙනෙක් වැඩේ කරනවා. අපි සෙට්ටමු ඉක්මනට ඉතින්. ඒ වුණාට මේ කියන්න අමතකුණා කලින් වීඩියෝ එකක් කියන්න බැරුණා කට්ටිය මේ අපිට පොඩි සබ්ස්ක්‍රයිබ් දෙන්න channel එක subscribe කරලා අලුතෙන් පටන් ගත්තේ. හොඳ වැඩ ටිකක් ඉස්සරහට දෙනවා අපි. සෙට්ටමු ඉතින්. channel එක subscribe කරලා තියාගන්න. එච්චරයි වෙන්න ඕනේ ඉතින්. පොඩි ප්‍රශ්නයක් වුණා පාන් පිටි කියන කඩේට ආවට පාන් පිටි ගේන්න සල්ලි ගේන්න. දැන් ගියා සල්ලි ගේන්න. චුට්ටක් ඉන්නවා අපි එනකම් බලන් ඒ සල්ලි නැතුව බඩු දෙන්නේ නැහැ කඩවල. ඔව් සල්ලි ටික අරගෙන එනවා මේ අපේ බොකයා. බොකයා එනවා සල්ලිත් අරගෙන. සල්ලි ටික ගෙදර දාලා ආවමද කියලා. දැන් යන් ඉතින් පාන් පිටි ගා. යන් guys. 500ක් ගම්. කිලෝ එකක්ම ගන්න. බලහන්. පාන් පිටි ගත්තා. දැන් ගෙදර ගියා පිටි ටික අනා ගත්තා. ප්ලේස් එකට ගියා. බලමු ඉතින් අපි සෙට් 5 minutes later. ඔග්ගේ හිටියේ නැති අපේ කොමඩ ඉන්නවා. කොමඩ නහොත් මොටිවේෂන් අප්පච්චි. අපි මොටිවේෂන් කරන්නේ යාපම. මද්ද ටිකට් එක ගිය මේක මේ හද මන් දන්නේ බලන්න මුලි උඹ හදා කට්ටිය යනවා මහන්සි. ඒ පැත්තේ අනිත් පැත්තේ පැස්සක් එනවා. තෙමෙන්නේ ඉදන්න බල යන්න පුඩට. දිනෙකටි අයියෝ කාමරේ බම්බුගේ. ආඩෝ ගෙනාවේ නැද්ද? යනවා ඉතින්. හලෝ. කල් වෙනයක් ඇතුළට යන්න උයන්න. යන්න කිව්වට රොටියක් හදාගන්න. තෙමුණානේ මම කනවා කියලා. subscribe කරගන්න channel එක. අර සීන් එක කියන්නේ. වැස්සනේ. පුතල කාලා. ඉක්මනට යන්න අපි. ඒකේ පේන්ට් එකක් ගහලා. ඉන්න බැරි. කට්ටිය කෑ ගහනවා. ගෙදරට වෙලා. වැඩේ කරන්න ඉතෝ ලඳු පල්ලෙන් කරන්නේ. ඩාපා වැහි වැස්සේ. ආසල් එකේ. ආසල්. ආක තමයි ආසල් මේ කැරි දුක. A few moments later. හයි යාළුවනේ ඉතින් අපි සුබ නැකතින් ලිපපත්තු කරන්න පටන් ගත්තා. යන් යාළුවනේ යහප. ගුලිමල්ලි පල්ලෙහා එනෝ තැටි අරගෙන අපි ලිපපත්තු කරන්න පටන් ගත්තා. අර අතන ඉන්නවා ලිපපත්තු කරලා යාළුවනේ යහපත් යාළුවනේ. වැස්සේ නැත්තම් හොඳයි. ඉතින් අපේ channel එක subscribe කරන්න like එකක් දාගෙන යන්න කවුරුත්. bye bye එහෙනම් set එකට. අපේ කුකා ඉන්නවා. කුකා ඉන්නකම් අපි බය වෙන්නේ නැහැ. කොමඩා අතන යාළුවනේ. රොටිය පළවෙනි රොටිය දිගුවා යාළුවනේ. ආයි මූ මේ නිකන් අර නිකන් මුකා මයින්හමක් වගේ කාබාසිනිය දර ටික කාබාසිනිය කරලා දානවා. යකෝ රොටි ටික පුච්ච ගන්න ඔක්කොම දර තියපන්. මට නිකන් හරි අමුතු සද්දයක් ඇහුණා. ගලක්වත් වෙනවද දන්නේ නැහැ උඩින්. යාළුවනේ 5 minutes later. ඉතින් අපි ආයා රොටි හැදුවා ටිකක්. අපේ ගුලිමල්ලි තමයි දන්නේ නැති යාළුවනේ මේ දවස්වල ආර්ථිකෙත් එක්ක රොටි තමයි කන්න වෙලා තියෙන්නේ. කොමඩ ඉන්නවා. එහෙන් ඉතින් මෙයා නම් බරටම වැඩ. එයායි තමයි ඔක්කොම ටික කරන්නේ. අපේ ජහු ගියා පල්ලෑට. පොල්තේ ගියා. පොල් දෙල්ලයක් එන්නේ. බලන්න කොමඩ නේ දැන් පොපෝ. දැන් පොපෝ. අන්න අලුත් නමක් මොකද්ද? පොපෝ. පොපෝ. අලුත් නම යාගේ පොපෝ හොඳේ.
සේව් එක දාලා තියාගෙන. අපි කඩා වැටිච්ච තැන් වලින් ආයෙ නැගිටින්නන්න අපේ යාළුවා ගිහිල්ලා දර ගෙනාවා. දර පොඩ්ඩයි ගෙනාවේ මදි වුණා. දර ටික ගෙනල්ලා හතියේ ඉන්නේ. ඒ තාම මොනවද බං බෑග් එක තියෙන්නේ? අට්ටෝ සිරාවටම ආදරේ බං. අන්න කොමුඩ හරි ටික ගනි. හෝල්සේල් භාගය ඩීසල් භාගය. දුහුත මේක කැම්පින් එකක් ගන්න දාලා. අද කොහමද ටිකට් එක කපනවා මගේ ගෙදරින් මට මල්ලි ගන්න කිව්වා. මල්ලි ගන්න කියෙත් නෑ. අද ටිකට් එක කපනවා මට ඉන්න තැනක් කවුද දෙන්නේ දැන්? දෙනවා. ෂුවර්ද? යාළුවනේ මේ කර්මේ තමයි ඉතින් අපේ මොකක් කරන්නේ? යාළුවනේ මාර සීන් එක කියන්නේ අපේ ඔතේ ගුලිමල්ලි අපි පෙට්‍රල් ගෙනාව ලිපපත්තු කරන්නේ කියලා මූ ලිපට දැම්ම වොක් ගාලා පබේගේ ඔළුවේ ඉඳන් ඉනි ගත්තා ගොංගෝදෙක් බහනේ මන් දන්නේ පොඩක් දන්නේ නැද්ද රත්තරන් යාළුවනේ ට්‍රැක් කාරයෝ ඉන්නේ අපිත් එක්ක හරිය ඉතින් යාළුවනේ අපි රොටි හදලා ඉවරයි අපි ආවා කන්න කියලා කට්ටිය පල්ලෙහා දාමු රෙඩි වෙනවා එන්න තියෙන පාර තමයි මේක චූටි පාරක් තියෙන්නේ ගල් ගුහාවන්නේ වැඩේ සේරම ඉවරයි දැන් පල්ලෙහින් කට්ටිය බේනේ පෙන්නන යාළුවන්ට අපේ බේනේ පාර කට්ටිය වෙන්නෝ කට්ටිය එන්න හදන්නේ දැන් ඔන්න අපි එන පාර යාළුවනේ ඔය අස්සේ තියෙන එන පාර කිව්වොත් ඔන්න ඕකෙන් තමයි එන්නේ ඒ වරෙන් කවුරු හරි උඩට ඔය එනවා පේනවද දන්නේ ඕකෙන් තමයි එන්න තියෙන්නේ අපි ඉතින් අමාරු දේවල් කරලා තමයි අපේ යාළුවන්ට අපි ඕපේ රොටි කණේකින් සෙට් 5 minutes later. යාළුවනේ කට්ටිය උඩට ආවා. දැන් එන්න තියෙන්නේ අපේ කුකා විතරයි. කුකා නෙමෙයි අපේ කුකා උබෝකයා. එයා මට ඉතින් පල්ලෙහා ඉඳන් රොටියක් කනවද කොහෙද? රත්තරන් යාළුවා කුකා බොක මුට්ටිය. රොටි ටික විතර තියෙනවා. මම එන්නේ. කොමඩ නෙමෙයි පොපෝනේ. පොපෝ ඉන්නෝ, ගුලි ඉන්නෝ, ජහු ඉන්නෝ. බුකයත් ආවා. එහෙනම් කමු අපි. යා බලමු. ඒ බනේ ජහු. එහෙනම් යාළුවනේ අද අපේ vlog එක ඉවරයි. අලුත් vlog එකකින් හම්බෙමු. subscribe කරලා තියාගන්න. එහෙනම් ජය බයි.